ගෙදර බඩු ඉවරයිනේ. මොනවාද? ගෙදර බඩු ඉවරයි. ආ. ස්පේස් එක ගන්න. ඉතින් අපි යමු සුපර් මාකට් පැත්තකට රවුමක් දාලමු. හා. ඕකේ. අපි ලෑස්තිමු එහෙනම්. හා. මම ලෑස්ති වෙනා. හරි. එහෙනම් අපි යමු එහෙනම් මොනවා හරි අරන් එමු. ඕකේ. මම මේක බිලෙන්න ඉක්මනට. යා. හරි අපි දැන් යන්නේ සුපර් මාකට් එකට නේද? අපි හැමදාම යන එකක් තියෙනවා ඒ තමයි ඉසලුංගා. ඉසුලුංගා. ඒක තමයි අපි නිතරම යන්නේ. හදිස්සියක් වුණොත් විතර අපි යන්නේ ජිගාන්තේ. ඒක තියෙන මේ ගේ ළඟ එහා පැත්තේ. ඉතින් අපි ඒකට යන්නේ මොකක් අපි යන්නේ ඉසුලුංගාකට. චූටි දුරක් තියෙනවා නේද එතන ඉඳන්. බස් එකේ චුට්ටක් යන්න ඕන ඉතින්. චුට්ටක්. ලොකු දුරක් නෙමෙයි. ඉතින් මෙහි නෑ නන්දන්නවා. ඒ සාමාන්‍ය ඉසුලුංගා කියන්නේ නේද? සාමාන්‍යයෙන් best prices එකට තියෙන ඒ වගේම කැටගරිස් ගොඩක් තියෙනවා ඒකේ. මෙහි තියෙනවා ඒ කියන්නේ සුපර් මාකට් එකේ එක කැටගරිස්. එතකොට ඕගොල්ලන්ට සම්මනේ ජිගාන්ත වගේ ගොඩක් ඒ කියන්නේ තියෙන සුපර් මාකට් ඒව පොඩ්ඩක් ප්‍රයිස් එක සාමාන්‍යයෙන් ඉසලුංගා එක ඉපර එකට වඩා චුට්ටක් වැඩි. ආ ඉතින් අපිට තේරිච්ච දේ ඔයගොල්ලන් සමහර මෙහි ඉන්න අය බලනවා නම් එයාට එක අයිඩියාස් එතකොට ඒගොල්ලෝ දන්න මත වෙනස් වෙන්න පුළුවන්. මං කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මීට් ජාති, ෆිෂ්, මීට්, එතකොට එළවලු, එතකොට eggs, especially egg. ඔව් අපි නිතර ගොඩක් වැඩිපුර කැවෙන නිසා. ඔව් ඒ ටික expensive. එක්ස්පෙන්සිව් සාමාන්‍ය ජිගාන්තේ ටිකක් වැඩි. ඒ කියන්නේ ඒගොල්ලන් ගාව එන බ්‍රෑන්ඩ්ස් තියෙනවනේ ඒ බ්‍රෑන්ඩ්ස් වල ප්‍රයිසස් වැඩි. දැන් සාමාන්‍ය ක්වොලිටි හොඳයි ටිකක් ඈ. හැබැයි ඉසලුංග එකත් ගොඩක්. හැබැයි ඉසලුංග එකේ තෝ ඒක ඇත්ත. ක්වොලිටි නේ බාල වෙන්නේ නැහැ ඉතින්. ඉසලුංග එක සාමාන්‍යයෙන් සාමාන්‍ය රේන්ජ් එක ඉපර් වගේ යනවා නම් ඉපර් කියලා තියෙනවා මෙහෙ ටිකක් නිකන් තොග. හැම එකම නෙමෙයි ඉපර් සාමාන්‍ය මිලානු තියෙනවා ඉපර් රොස්සාන එක තියෙනවා පොඩ්ඩක් මිලානු පිට. නැත්තම් තව එකක් තියෙනවා චෙර්තෝස එක තියෙනවා. ඒවල සාමාන්‍යයෙන් අපි ගන්න කියන්නේ ටූනා ඒ වගේ ෆාස්ට් ටයිම ඒගොල්ලෝ බල්ක් පිටින් දානවා ටික අඩු කරලා. ඉතින් අන්න ඒ වගේදී එමත් තියෙනවා ඉතින්. අපි සාමාන්‍යයෙන් ජිගාන්ත මේක සෝරි ඉප යන්නේ ඔය කැෆේ ගන්න. මොකද මම ගොඩක් කැප්සූල් කැෆේ එක බොනවා. ඉතින් මම හරි ආසයි. ඉතින් ඔය ලවස්සා නම් මනම් එහෙම එකපාර ඒගොල්ලෝ දානවා ඩිස්කවුන්ට් දානවා කැප්සූල් 100ක් යුරෝ 20කට. ඒ වගේ දානවා. ඒ දාද්දි ඉතින් ගිහිල්ලා අරන් එනවා. ඉතින් අපි එන යමු මුලින්ම ඉස්ලෝංග එකට ගිහිල්ලා අපි අවශ්‍ය වෙන බෝට් එක ගන්නවා. අපි ඔයාලට ෂෙයා කරන්න මොනවද ගන්න කියලා. මේ ලොකු දේවල් නෑ. කීපයක් තියෙනවා ගන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා. අද රැට අපේ අම්මලා එනවා. ඔව් ඒකනේ ඒකටත් එක්ක හරියන්නේ. පොඩි බව චුට්ටක් ගන්න තමයි යන්නේ. බයි. බයි. මොනවද අම්මලා ගත්තේ? අද අපි ගත්තේ මේකේ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බ මේ Nesquik කොන්දාත්තේ.
මේ ඒකේ මේ රහ බලන්න. මේ මට තිබ්බයිකින් බලන්න. තිබ්බහයි සහ බඩකින් ඉස්සරි ශොකලාටෝ බ්‍රියෝස් එක ගත්තා. ඊසේ මේක ගත්තා. ඉතල මේක බීලා බලන්න මේක කූල්. මේ අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද? ඉස්ලුංගේ එකේ බාර් එක නේද? මේකට කියනවා බාර් ඇට්ලාන්ටික් කියලා. මොකද ගහලා තියෙනවා. ඉතින් මේක කරගෙන ඉස්ලුංගේ එකේමයි තමයි. මම ඔයගොල්ලන්ට පොඩි ගැජට් එකක් පෙන්වන්නත් උනා. මේ තමයි මේ දැන් ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ නම් සුපර් මාකට් වල ගත්තාම අපි යන්න ඕන කැෂියර්ට ගිහිල්ලා. දැන් මේක තියෙන කෙනෙක්ට කැෂියර් යන්න අවශ්‍ය නැහැ. මේකෙන් පුළුවන් ඔයගොල්ලෝ බාර්කෝඩ් එක පන්ච් කරපුවම මේක ගානයි බිල ඇඩ් වෙනවා. මෙතන තියෙනවා ඔයගොල්ලෝ මේ ඔප්ෂන්ස් තියෙනවා. මේ කාර්ට් එක තියෙන වාට මේ ගත්තු ටික බලන්න පුළුවන්. මේ තියෙන ටෝටල් බිල බලන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් ටික තියෙනවා. මෙතනින් තියෙනවා අයිටම් එකක් අරන් ඒ අයිටම් එක වාට එපා වගේ න මේකෙන් පුළුවන් ඒ අයිටම් එකට ආයෙ ඔබාගෙන මේක ඔබාගෙන ඒ අයිටම් එක ඇදලා මේ අයිටම් එක ඩිලීට් වෙනවා. ඊට පස්සේ තියෙන පොඩි මැෂින් එක. එතනට ගිහලා මේක ඒ බාර්කෝඩ් එක අල්ලපුවම අපේ බිල ඒ මැෂින් එකට වැටෙනවා. පේ කරලා එන්න තමයි තියෙන්නේ. වෙන විදිහේ අපි අතුරුදී බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් ඔයා බලලා කියන්නේ මේක රහද කියලා. මම බලන්න යන්නේ මගේ එක කොහොමද කියලා. අපි එක මේක තමයි හැබැයි ගත්තේ. ඒක ඇවිල්ලා මේ අපි ගෙදරදී මේ නෙස්කේ වගේ හොට් චොක්ලට් වගේ අපි බොන්නේ අපේ. ඒක නිකන් කිරි එක රත් කරන්න නැතුව දාලා හදලා වගේ. දාලා හදලා වගේ නේ. බලාපොරොත්තු තරම් ලොකු ටේස්ට් එකකුත් නෑ සාමාන්‍ය විදිහට. මේක පෙන්නුවේ එහෙන ලොකුවට. ලංකාවේ බෑ දැන් මයිලෝ එක දෙනවනේ ඒක මාර රහයි. බොරු කියන්න ඕනේ අවංකව ලංකාවේ මයිලෝ එක සුපිරිම රහයි ඈ. මේක පෙන්නේ හාඩුයි නේ. අද හොඳයි. ටේස්ට් එක නිසා. මේක කොහොමද රහයි? මොනවද ගන්නේ දැන් මුලින්ම? අපි මුලින්ම ගන්න ඕනේ ස්පිනාච් ගන්නවා. ස්පිනාචි. මේක ගන්න. ඒක රසයි. ඒක සලාඩ් වගේ. සරලයි. මම පෙන්නන වලට කොහොමද මේක අල්ලන්නේ? මෙන්න මේ බාර්කෝඩ් එක තියෙනවනේ. මෙන්න මේ බාර්කෝඩ් එකට මෙන්න මේ බටන් එක ඔබලා අල්ලනවා. ඒතර ගාන මේකේ වැටෙනවා මේ. අන්න ඒව තමයි මේක පාවිච්චි කරන්නේ. මොකද කියන්නේ වම්බට් එක ගන්නවා? හා. වම්බට් එක ගමු. මෙලන් සාමි. ඕකේ. මිරිස් ගන්න. රතු මිරිස් තියෙනවා. ඕන්න මේක මරුනේ. ඒක සැර පාට. පෙපරෝනි මේ පිකාන්ත එක තමයි. මේකෙන් තමයි මේ අර ඔලිව් පිකාන්ත. ඔලිව් පිකාන්ත හදන්නේ. මට එකක් හදන්න තාසයි. ගන්නවද? හා. ටිකක් ගමුද? මයිලා මේකක්. ඉතින් අතන තියෙන අපි එකෙන් ලූස් නේ තියෙන ලූස් තියදී අපි ඔය කිරලා ගන්න ඕන. ඒවත් අපිමයි කරගන්න ඕන. ඉතින් ඔය දැන් මොනවද ගන්නෙ? මං ආසම එක. මොකද්ද? බීට්‍රූට්. විශ්වද? ලෑම. මේ තියෙන බීට්‍රූට් පන් ලංකාවේ විතරම තියෙනවානේ. රහත් එහෙමයි. වෙනසක් නැහැ. මම හිතන්නේ මේ ඒෂියන් රට වලින් ගෙන්න වැදිනේ මේවා. නෑ මේක ඇවිල්ලා නෑ ෆ්‍රාන්ස් වලින්. ඔරිජිනල් ෆ්‍රාන්ස්. මේ කැරෙන්නේ නැහැ. ඒ අනේ ක්‍රමයක් තියෙනවා. මුතුට අදින්න ඕන. ඒතර එක දිගට. ඔයි. ගොඩක් ලොකුයි.
දෙකයි. අපිට කියලා දෙන්න බලන්න කොහොමද ඔක පාවිච්චි කරන්න කියලා. මේක මේ අලවල හැමතැන. මේකේ නම්බරෝ එක 114. ඊපස්සේ මේව කරාට පස්සේ එනම් මේකට ගිහින් තියෙනවා යූරෝස් 52ක්. 52 නේ 152 නේද? හරි අපි ඊට පස්සේ ඒක මෙහෙම ගලවලා ඒක මෙයා කරන්නේ මොකද මම අනිත් පැත්තෙන් අනවල මේ මගේ අතේ ඇරිලා ලොකු ජංජාලයක් අපි තා ජුර ඉස්සරහට යන්නේ තවනත් ගන්න තියෙක මෙලිමෝනේ ගන්න. ලිමෝනේ ගන්නවද? මේ අපි ගන්න වට්ටක්ක එක අද නෑ. අපි වෙන්ද ගන්නවා ලංකාවේ වට්ටක්ක. ඔව් ලංකාවේ වට්ට එකක්. මේක දැන් ඊට පස්සේ මේ අර ගත්තු එකේ මෙන්න මෙහෙම කරලා බාකෝඩ් දාලපුවා මේකට වැටෙනවා 53 52යි ඒකේ වටිනාකම. හැබැයි ඒකෙන් 52යි. එතනට මේකට වැටෙන්නේ 53යි. මොකද මම කියපු 7 එකතු වෙනවා. මම ගත්ත මේක ඇවිල්ලා මේ ගර්කින් වගේ જાතියක්. මේක සුකිනි. මේ කියන්නේ සුක්කීනි කියලා නේද? මේක මේ දවස්වල ගොඩක් හොඳයි මොකෝ මේකේ ගොඩක් දැන් රස්නේ. ඒ නිසා මේක නිකන් පිපින්න සලාද වගේ හදලා කන්න තමයි. සමහර කට්ටිය කියන මේක කන්නේ නැහැ කියලා මනු මේ අමු වෙන්නේ. හැබැයි අපි කනවා. මොකද්ද කිව්වේ? ඒක රහ පාටේ නෑ මේක මේ නිල් පාටනේ ඒක මේක නිකන් අර මින්ට් රහක් තියනවා වගේ කොළ පාටයි. ඒ ගාලා නෑනේ. මං හිතන්නේ අල්ට්‍රා ෆ්‍රෙෂ් ඩෙන්ටි බියොන්ඩ් ෆ්‍රෙෂ් නේ. ලීලා නෑ හැබැයි. යෝගට් එක රහ පාටයි. මේක රහ වගේ මේක රහයි වගේ. මොනවද මේ මොසරෙල්ලා මම නම් වෙනද ගන්න අරක ඉතින් මේ අද සුදම්ම දැකලා තියෙනවා මේක මේ මෙට්‍රෝ එකේ ගහලා තියෙනවා මේ පුබ්ලිසිටි එක. ඉතින් යාට මේක අරන් බලන්න ඕනලු කොහොමද කියලා බලන්න. ඉතින් අපි මේක ගත්තා. ඒක බෆලෝ මිල්ක් වලින්. ඔව් ඔව් මම හිතන්නේ අරකත් එහෙම දුන්නා හදන්නේ. දැන් මේක නම් ගහලා තියෙනවා එහෙම. ඉතින් මේක රහ කෑමක් හදන්න පුළුවන් අපි ඒක හදලා දාන්න. හත දවසට දාන්න. ඒකට ඕන වෙන මොනවද දැන් අපි මේකට ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක. ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක්. ඒකට මේකයි මේ රුක්කොලෝ කියලා තියෙනවා. මෙහි නම් දන්නවා මේක. මේ රුක්කොලා මේකේ නම. ඔලිව් මේකයි මේකෙන් කපලා ඒකයි මික්ස් කරලා ඔලිව් දාලා මික්ස් කරලා කදි මාරම රහයි. ඉතින් ඒක සමහර අය ඉතින් සමහර අය නම් ගම්මිරිස් දානවා, සෞදිලි චුට්ටක් දානවා. ඉතින් දාලා වල රස විදියට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් අපි දවසක් හදලා ඒකත් ඔයාලට පෙන්නන්න. ඉතින් දැන්ට ඒක හදන්න අවශ්‍ය කරන දේවල් ටික ගත්තා. එහෙනම් අපි යමු තව ඉස්සරහට. දැන් නම් මේක අත්‍යවශ්‍ය නැහැ. ලෝඩු වරන් ඉවරයිනේ. අපි ගත්ත චිකන් මේක ඇවිල්ලා කුකුලාගේ චෙස්ට් එක. ඉතින් ග්‍රෑම් කිලෝ එකයි ග්‍රෑම් 206ක් තියෙනවා. මේ වෙනවා ඒගොල්ලෝ 10යි 723ක් මේක. විතර පරීක්ෂක අපි දෙකක් ගන්නවා මොකද අපිට ඉස්සරහට ලොකු වැඩක් තියෙනවා. ඕකේ ලොකු වැඩක් තියෙනවා. ඒ හින්දා අපි විතර 20ක් ගත්තා.
හරි ගයිස් දැන් ඉතින් අපි බඩු අරන් ඉවරයි. දැන් අපි යන්නේ පේ කරන්න. එන්න අපි මේකෙන් කොහොමද පේ කරන්න ඉතින් පෙන්නන්න. ඉතින් මෙන්න මේ මැෂින් එකකට ගිහිල්ලා කරන්න තියෙන මුලින්ම මේ මෙතන තියෙන බාකෝඩ් එක ස්කෑන් කරනවා. ස්කෑන් කරපුවම අපි බිල යනවා මෙතනට. වැටෙනන් පස්සේ අපි යනවා පේ කරන්න දැන් යනවා. ඉතින් මෙතන ප්‍රොසෙස් එක කරනවා. ඊට පස්සේ අපෙන් උර වුණාද කියලා අහනවා. අපි උර ගන්නවද? දෙකක් ගන්න. එකක් විතර? අපිට ගන්න වෙන්නේ එකක් විතරද? එකක් ගමු. මොකද අපි බෑග්ස් ගෙනාවා. ඊට පස්සේ කන්ෆර්ම් කරන පගාර එක. ඊට පස්සේ ඉතින් අපි දැන් බඩුව අරන් ඉවරයි. අපි දැන් මේ බෑග්ස් වල දා ගන්න ඕනේ. ඉතින් අපි මේ ඔක්කොම වගේ ගියා අපි යුරෝ 70 ගාණක් විතර නේද? ඔව් 78යි ගෙන ඉතින් 7 ගාණක්. ඉතින් මේ ටික මේ විදිහට දාගෙන බඩු ප්‍රමාණයක් අපි ගත්තානේ. සරකීතු බඩු ප්‍රමාණයක් ගත්තා. ඔව්